ඒ වගේම තමයි දැන් අපේ ගත්තාම බෞද්ධ අපේ ඒ වගේ ගොඩක් අර සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන වගේ අපි ගොඩක් දේවල් වැරදි තැන් වලින් අල්ලන් තියෙන්නේ. ඒ නිසාමයි ඇත්තටම අද වෙනකොට බුදුදහමෙන් ගොඩාක් දුරට ගොඩක් අය ඈත් වෙන්නේ. මේ දරුවෝන් එහෙම බුදුදහමෙන් ගොඩාක් ඈත් වෙන්නේ හේතුව ඒක. දැන් ගෙදර ඉන්න කාලේ මම අවුරුදු 15ක් ගෙදර හිටියා. ඉස්කෝලේ 10 වසරට යනකම් ගෙදර හිටියා. ඒ ඉන්න කාලේ දැන් මොන ගෙදර ඉන්නකොට මං කාටුන් බල ඉන්නකොට වෙලෙන් දැන්වීම යනවා. ඉතින් වෙලෙන් දැන්වීම බලාගෙන ඉන්නවා. තාත්තා ඇවිල්ලා වෙලෙන් දැන්වීම වෙලාවට ඔය බණක් එහෙම තියෙන channel එකක බණක් දානවා. මට වෙලෙන් දැන්වීම බලන් ඉන්න පුළුවන්. හැබැයි අර බණ නම් අහන්න බෑ. මම නැගිටලා යනවා එක්ක රිමෝට් එක අරන් channel එක මාරු කරනවා. බණ අහන්න බෑ. අද මං කොච්චර මෙතන බණ කිව්වත් මම ගෙදර ඉන්නකොට මගේ චරිතය එහෙමයි. මම ධර්මයට මෙච්චර ලැබි නෑ. හරිද? ඒ වගේම මං ගෙදර ඉන්න කාලේ ඇත්තටම ඒ තරම් බණ අහන්න ගිහිල්ලා නෑ, සිල් ගන්න ගිහිල්ලා නෑ, දන් දෙන්න ගිහිල්ලා නෑ, පින්කම් වලට සම්බන්ධ වෙලා නෑ. ඇත්තම කිව්වොත් හරියට ණයට අඳුකොළ වගේ තමයි ධර්මයේ තිබුණේ. හරිද? මේ සිල් ගන්න ගියා එක වතාවක්. අපේ අක්ක කෙනෙක් ඉන්නවා මොනරාගල පැත්තේ. ඒ අක්කගේ පුතෙක් ඉන්නවා මේ මට වැඩි අවුරුදු 3ක් විතර බාලයි. මං හිතන්නේ දැන් එයාත් පැවිදි වෙලා ඉන්නේ. හැම පොයෙටම සිල් ගන්න යනවා. දවසක් දැන් මං ගමේ ගියන් පස්සේ මේ පුතා ඒ මල්ලි යා ගිය පොයට සිල් අරගෙන ඇවිල්ලා දැන් මෙයා ළඟ තියෙනවා හරි ලස්සන කෝප්පයක්. හරිද? හොඳ ලස්සන කෝප්පයක්. දැන් මේක දැක්කම පස්සේ මටත් ඇත්තටම මේ කෝපෙට හරි ආස හිතුණා. ඇහුව කොහොමද හම්බුනේ? ගිය පාර සිල් ගන්න ගියන් පස්සේ පිරිකරට තමයි කෝප්පේ හම්බෙලා තියෙන්නේ. මටත් හිතුණා හරි වැඩේ සිල් ගත්තොතින් කෝප්පයක් හම්බෙනවා. ඒක හිතලා දැන් සීලය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. සිල් ගන්න ඕන කොහොමද දන්නේ නැහැ. මම කිව්වා දැන් ගිහිල්ලා පහුවෙනිදා පොයේ දවසේ ඉතින් මම කිව්වා හරි මමත් එනවා සිල් ගන්න යන්න. හේතුව තමයි මට කෝප්පයක් ඕන. ඉතින් ඕන සිල් ගන්න ගිහිල්ලා උදේ දානේ පූජා කරා. දානේ වළඳුවා. දානේ වළඳලා ඉවරලා දැන් බලන් හිටියා එයිද කියලා පිරිකරක් ආවේ නැහැ. දැන් ඉතින් ඕන දවල් වෙන එකනුත් එපා වෙලා අමාරුවෙන් හිටියා ඉඳලා දවල් දානෙත් වැළඳුවා. බලන් හිටියේ එයිද කියලා පිරිකරක් ආවේ නැහැ කෝප්පයක්. ඔන්න ටික වෙලාවකින් පිරිකරක් ආවා. මෙල පූජා කරා පිඟාන. අර බෙලෙක් මේ තියෙන පිඟාන. ඒ පිඟානයක් පූජා කරා. කෝප්පයක් හොයන් ගියපු මට සිල් ගන්න ගිහිල්ලා පිඟානක් හම්බුණා. මගේ වැඩේ හරි දැන්. දැන් මං සිල් අරගෙන ඉවරයි. මගේ අරමුණ හරි. මගේ ලොකුහාමුදුරනේ හරි මගේ වැඩේ මං කරගත්තා මම යන්නම් කියලා. මට බැනලා කිව්වා එදා තමයි මම දන්නේ සිල් ගත්තන් පස්සේ හවස් වෙනකන් ඉඳලා සිල් පවාරණය කරන්න ඕන කියලා. ඉතින් හරිම එපා වෙලා ඉඳලා සිල් පවාරණය කරලා ගෙදර ගියා. මට හරි සතුටුයි. මට පිඟානක් හම්බුණා. ওই තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට මං සිල් ගත්තේ. ඉතින් ඒ තරමට ඇත්තටම කිව්වොත් මට මං ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දර්ශනය මම මගේ හැරියා. නමුත් මං අද හරිම සතුටු වෙනවා. මම මගේ අම්මට තාත්තට විශේෂයෙන් පින් දෙනවා. මාව මේ තත්ත්වයට පත් කරපු එකට. මට මේ වෙනුවෙන් අවසර දුන්න එක මන් දන්නේ අර තරම් පිළිකුල් කරත් මහාන වෙන්න ආසාවක් තිබිලා මාව මහාන කරා. පැවිදි කරපු නිසා අද මම ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ අධ්‍යාපනික වශයෙන් සමාජීය වශයෙන් මේ ධර්මයේ ආශ්‍රයෙන් මේ හැමදේම ඉගෙන ගත්තේ බුදුහාමුදුරුවෝ නිසා. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ නිසා. ඉතින් මම දැන් නම් ජීවිතේට මොන දේ වුණත් මේ ධර්මය අතරින්නේ නැහැ. මොකද මට හරි තනින් මං හිතන්නේ අහුණා. මං හිතන්නේ බොහෝ දුරට ධර්මයේ තියෙන වටිනකම මට පැහැදිලි වුණා. දැන් මං අතරින්නේ නැහැ. ඒ නිසා මං තරුණ අයට මේ දරුවන්ට ආරාධනා කරන්නේ ඔතන ඉඳන් බලද්දි නම් හරිම අමාරුයි. ඔය වාඩි වෙලා ඉන්න එක ලේසි නෑ. ධර්මයේ හැසිරෙන්න එක ලේසි නෑ. දැන් මෙතන සංගීත ප්‍රසංගයක් වගේ තිබුණා නම් එතනට එන විදිහයි ධර්මයේ ධර්මදේශනාවක් තිබුණා නම් සම්බන්ධ වෙන විදිහයි අතර වෙනසක් තියෙනවා. මොකද මේක අමාරුයි. කවදාවත් දැකලා තියෙද ඔය පාරවල් ළඟ ඔබ දැකලා තියෙනවනේ කොළ කැඳ කඩ. දැකලා තියෙද මොන කාලෙවත් රටේ පහුගිය දවස්වල පෝලිං තිබුණා. ඔය පෝලිං කාලේ කොළ කැඳ කඩේක පෝලිමක් තියනවා දැක්කද? පෝලිං වෙලා ඉඳලා වාහන නවත්තගෙන පොර කකා කොළ කැඳ බොනවා දැකලා තියෙද? නෑ කවදාවත් වෙන්නේ නෑ. ඒක ගුණදායකයි. මිල අඩුයි. හැබැයි කොළ කැඳ කඩේ ගාව මිනිස්සු පොර කකා ඉන්නේ නෑ. ඒ වගේම ඔබ දැකලා තියෙනවද කවදාවත් ඔය ගමනක් බිමනක් එහෙම යනකොට එනකොට මේ බාර් එකක් ළඟ මිනිස්සු නැති වෙලාව දැකලා තියෙනවද? බාර් එකක් ළඟ මිනිස්සු නැති වෙලාවක් දැකලා තියෙනවද? නෑ. බාර් එක ළඟ ඕන වෙලාවක මිනිස්සු
ඉන්නවා. හැබැයි කොළ කැඳ කඩේ ගාව එහෙම නෑ. දැන් කොළ කැඳ වීදුරුවක මිලයි මත්පැන් වීදුරුවක මිලයි ගත්තම සමහර විට 10 ගුණයකටත් වඩා වැඩි. මත්පැන් වීදුරුවේ මිල ගත්තාම කොළ කැඳ වීදුරුවට වැඩිය 10 ගුණයකින් විතර වැඩි. දැන් මම ළඟදී දැක්ක එක සඳහනක් තිබුණා. මේක පෝස්ට් එකක් Facebook එකේ මේ මත්ද්‍රව්‍ය බෝතලයක මිල 3200ක් මං හිතන්නේ 3200යි. ඒ පෝස්ට් එක යටින් තිබුණා නිෂ්පාදන පිරිවැය රුපියල් 294යි. බදු මුදල 2900 ගානක්. හරි. දැන් අතර මෙතන වැඩියෙන්ම තියෙන්නේ මොනවද එහෙනම්? බදු තියෙන්නේ නේ. ඔය පෝස්ට් එක යටින් තිබුණා මෙච්චරම බදු බොන නිසා තමයි මොකද්ද කියන්නේ? බේබදු කියලා. හරි. ඇයි බේබදු කියන්නේ? බදු බොන නිසානේ. හරි. ඉතින් විශාල මුදලක් මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙන් කරන්න ඕන. හැබැයි කොළ කැඳ වීදුරුව වෙනුවෙන් ඊට 10න් පංගුවක්වත් වෙන් කරන්න ඕනේ නෑ. මත්ද්‍රව්‍ය එක වීදුරුවකින් ඔබ ජීවිතයට කරගන්න හානිය වගේ 10 ගුණයක යහපතක් කොළ කැඳ වීදුරුවකින් වෙනවද නැද්ද? 10 ගුණයක යහපතක් වෙනවා. ඒක මං අහන්නේ මේ පිරිමි අය කාන්තාව අපි හැමෝම දන්නවද නැද්ද? හොඳ ආකාරවම දන්නවා. මේ දරුවොත් අපි හැමෝම හොඳ ආකාරවම දන්නවා මත්පැන් වීදුරුවට වැඩිය කොළ කැඳ වීදුරුව හොඳයි. හැබැයි කවමදාවත් බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් නල විසල ළඟ තියෙනවා වගේ පෝලිං සහ පොර කන ගති කොළ කැඳ කඩේ ගාව නෑ. ඒ නිසා මේ ධර්මයේ වෙනුවෙන් යොමු වෙන්න පිනක් තියෙන්න ඕන. යොමු උණු කෙනා අතාරින්නෙත් නෑ. ඉතින් ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා විශේෂයෙන් අද අපේ සිංහල ජාතිය රැකගන්න අපේ බෞද්ධ ආගම වෙනුවෙන් පිරිමි අය නෑ. දරුවෝ නෑ. ඉන්නේ වැඩිපුර හරියක් ඉන්නේ කාන්තාවෝ. වැඩිපුර හරියක් ඉන්නේ වයසක අය. අද වෙනකොට වයසක උපාසක අම්මලා තාත්තලා නිසයි මේ ධර්මයේ මේ ගානින් හරි රැකිලා තියෙන්නේ. තව අවුරුදු 20ක් 30ක් යනකොට කවුද ඉන්නේ මේක රැකගන්න?